birthday to you. Gloria කියන ඉස්සරහින්. ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මැයි මාසේ 10 වෙනිදා. අද පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අද අපේ චූටි නංගිගේ උපන්දිනේ. ඉතින් එයාටත් නොකියද එයාව බලන්න අපි එහෙ යනවා. ඉතින් ඔයාලවත් මම එක්කගෙන යනවා අද මාත් එක්ක. හැමදාමත් වගේම ඉතින් අදත් අපි යන්නේ කෝච්චියේ තමයි. දැන් ඔන්න අපි නංගිලාගේ පැත්තට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. කෝච්චියෙන් බැහැලා ඉවර වෙලා එතන දැන් අපි වීල් එකක් අරගෙන එයාලගේ ගෙදරට යනවා. Happy birthday to you. ඔන්න දැන් තමයි ඉතින් අපි ගෙදරට ආවේ. ඉතින් හවස් වෙලා අපි හිතුවා අපි ගෙන අපේ චූටි කේක් එක කපන්න ඕනේ කියලා. අපි ගෙදරේදී නංගි ලස්සන මූවි එකක් බලන ගමන් තමයි හිටියේ. ඉතින් අපිත් වැඩ ටික පැත්තකින් දාලා අපි මූවි එක බලන්න පටන් ගත්තා. ඉතිහාස්ලත් ඉතින් ආපු ගමන්ම එයාලගේ සෙල්ලම පටන් ගත්තා. චුට්ටන බණ්ඩි ගෙඩිය ශේෂ්ණ දෙන්නම සෙල්ලම් කරලා ඉවරනට පස්සේ මම යාලට පොතේ ලස්සන වැඩක් දුන්නා. ඒ තමයි මෙන්න මේ චිත්‍රය දෙන්නගෙන් කවුද ලස්සනටම පාට කරන්න කියලා පුංචි තරඟයක්. ඉවරද? කො බලන්න දෙන්නම? ශේෂ්ණගේ රේන්ති හාස්කි. මේ ගහ මොකද්ද? මේ මගේ. මොන ගහද? ග්‍රීන් ගහ. ග්‍රීන් ගහක් නේ මොන ගහද? ගහේ නම මොකද්ද? මේ ගහ මොකද්ද? රාපුටන් ගහ. මේ මගේ. ඔය පාට මොකද්ද ශේෂ්ණ? ලොක මතේ තියෙන පාටේ? ලොක මතේ තියෙන පාට මොකද්ද? පොත. යාතු. මේ ගහ මොකද්ද? රාපුටන් ගහ. මට දානවා. රබුටන් ගස. මට ලං රාපු ගාන්න. ඇයි මේ කළු ගාලා තියෙන්නේ? පාට ගොඩක් ගාන්න කැතයි. කළුත් ගාලා 10ේ 6යි. මම වතර දෙකේ. වතුර දුකේ. මේ මොකද්ද මේ ගහ? අමගහ. ඈ? අමගහ. අබ ගහද? දැන් හරි ඒ ටික. දැන් ඉතින් වෙලාව 5 පහු වෙලා. ඉතින් දැන් තමයි අර අපි ගෙනාපු පුංචි කේක් එක කපන්න යන්නේ. ඉතින් මම හිතනවා එයත් ඒකට සතුටු වෙන්නේ නැති කියලා අපි යාට නොකියම අපිකටත් එක්ක කොහොම හරි ඉතින් නංගිවත් පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න පුළුවන් වුණා. ඇත්තට මේක ලොකු සර්ප්‍රයිස් එකක් නෙමෙයි අද කාලේ දෙන විදිහේ. ඒ වුණාට ඉතින් අපිට තියෙන විදිහට අපි චූටි කේක් එකක් ගෙනල්ලා ඒ විදිහට අපේ නංගිව සතුටු කළා. Happy birthday කියන්නේ. දැන් ඉතින් අපි හවස් වෙලා යනවා ටවුන් එක පැත්තට. ඕන්න ඉතින් අද නංගි ගානේ අපිට අද කොත්තු අරන් දෙනවකෝ රෑ කෑමට. ඉතින් අද කොත්තුකුත් අරගෙන අපි චුට්ටක් ටවුම වටේ කැරකිලා ගෙදරට ආවා. ගෝරියා කියන ඉස්සරහින්. ගෙදර ඇවිල්ලා ඉතින් අර අපි ගෙනාපු රසම රසේ කොත්තුව කට්ටියම එකතු වෙලා මේ විදිහට තමයි රස බලන්නේ. ඉතින් අපි කාලේ ඉවර වෙලා එයාලගේ වෙසක් කූඩුව මේ විදිහට එල්ලලා ලයිට් දාලා ඒකේ ලස්සන බැලුවා. මේ වල දකින් ඊළඟ දවස ඒ කියන්නේ මැයි 11. ඉතින් අද අපිට මොනවද කරන්න තියෙන්නේ? විශේෂ දෙයක් නැහැ. ඉතින් බලමු අද කොහොමද අද දවස ගත වෙන්නේ කියලා. උදේම ඉතින් නැගිටලා තේ එකක් හදාගෙන බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. නංගි අපි කට්ටියටම තේ හදනවා. ඒ අතර චූටි බබාලා දෙන්නගේ තේ දෙක මම මේ නිමන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි දැන් උදේ කෑම හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
අද හිතුවා මඤ්ඤොක්ක මැල්ලුමක් හදලා අර කොටල හදන්නේ ඒ විදිහට මඤ්ඤොක්ක මැල්ලුමක් හදාගන්න. ඒකත් එක්කම සොයා මීට් කිරි දාලා හදාගන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි උදේට කෑවේ ওই විදිහට තමයි. මේ දෙන්නගේ ඉතින් පොඩ්ඩක් කරදරයක් නොවෙන්න මම මේ දෙන්නට කාටුන් දාලා දුන්නා උදේ බලන්න. ඉතින් ඇත්තටම අද ඉරිදානේ. ඉතින් කාටුන් ගියා ටීවී එකේ ඒ දෙන්නට කාටුන් දාලා දුන්නා. ඊට පස්සේ මමත් ගියා වොෂ් එකක් දාගෙන එන්න. වොෂ් එකක් දැම්මට පස්සේ තමයි මාරම සනීපේ. මොකද මේ පැත්තට චුට්ටක් විතර රස්නේ අපේ පැත්ත වගේම තමයි. හැබැයි අපි අපේ ගමේ නිසා චුට්ටක් ගස්කොළන් එහෙම තියෙනවනේ. ඒ වුණාට ඉතින් මේ පැත්තේ එහෙම ලොකුවට නැහැ. ඉතින් ඕක තමයි ඒ කතාව. ඊට පස්සේ ඉතින් අපි 5යි ගානට විතර අපේ රෑ කෑම හදන්න පටන් ගත්තා. පරිප්පු හැදුවා, කොස් මැල්ලුම් හැදුවා, තව හාල්මස්ස බෙදුමක් හැදුවා. අද අපේ නංගිලාගේ ගේ ළඟම සංගීතයක් තියෙනවා කියලා නංගි කිව්වා. ඒ නිසා අපි හිතුවා ලෑස්ති වෙලා අද රෑ සංගීතය බලන්න යනවා කියලා. එයා කොයි දින ගමේද? එහෙනම් අපි යනවා ගමේද? මම ඉතින් කරා ඉන්න. අපි දැන් සංගීත ප්‍රසංගයේ තියෙන තැනට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් තව චුට්ටකින් විතර පටන් ගන්න කතාවක් තමයි කියන්නේ. අපි බලමු ඉතින් මෙතන මොකද වෙන්නේ? අපි කොහොමද ඒක එන්ජොයි කරන්නේ කියලා. අපිට වඩා තිහාසු විශේෂණයි මාරුම විදිහට සතුටුනා කියලා මට හිතෙනවා. මොකද අපේ තාත්තත් එක්ක හොඳටම දෙන්න ඩාන්ස් කරා. ඉතින් ඔයාලට මේ පේන්නේ එහෙම මට සම්පූර්ණ වීඩියෝ දාන්න බෑ. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් ඇත්තට මෙදා දවස ලස්සනට ගෙවුණා. බබාලා දෙන්නත් හිටපු නිසා ඉතින් ගොඩාක් රෑ වෙනකන් ඉන්න බැරි වුණා. කොහොම හරි 11යි මාරට විතර අපි ගෙදර ආවා. ඊට පහුවෙන්දා උදේ ඒ කියන්නේ හරියටම පොයේ දවසේ අපි ආයෙත් අපේ ගෙදර යන්න පිටත් වුණා. ඒ අතර මගේ ඉතින් බත් දන්සලක් තිබ්බා. ඉතින් අපි එතන නතර වෙලා බත් දන්සලෙන් බතුත් කෑවා. දැන් ඉතින් අපි ඔන්න ගෙදර ඇවිල්ලා තමයි මේ තියෙන්නේ. ගෙදර ඇවිල්ලා වෙසක් කූඩුව එල්ලලා ලස්සනට බලුත් දාලා අද රෑ ඉතින් ওই විදිහට තමයි අපි වෙසක් සැමරුවේ. ඉතින් දැන් නම් ගොඩාක් මහන්සි. ඉතින් මම ඉක්මනටම යනවා වොෂ් එකක් දාගෙන එන්න. දැන් නම් ඉතින් ඔන්න vlog එකත් අවසාන වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හායි කොහොමද? ඉතින් අද මැයි 13 වෙනි දවසේ vlog එක නම් දැන් ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි වෙසක් සැමරුපු විදිහ මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්න ඇති කියලා. ඉතින් ඔයාලා වෙසක් සැමරුවේ කොහොමද කියලාත් ඔන්න මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් අද 13නේ. ඉතින් අදත් පොඩි දන්සල් ටිකක් තියෙනවා. තව ටිකකින් පොඩි දන්සලක් තියෙනවා මේ උදේ දන්සලක්. ඒකටත් යන්න ඕනේ. මම ඔයාලට පුළුවන් වුණොත් පෙන්නන්නම්. ඉතින් ওই විදිහට තමයි මේ වෙසක් දවස් කිහිපය අපි ගත කළේ. මම හිතනවා ඉතින් අද මේ vlog එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඉක්මනටම මම ආයෙත් අලුත් vlog එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පළවෙනි කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. එහෙනම් බයි බයි. ගලවන්න